අයිබෝන් මම ඩොක්ටර් ශාමිලා සමරනායක. අද මම හිතුවා ඔයාලට නැචරල් ෆේස් පැක්ස් ගැන කතා කරනවා කියලා. මොනවද මේ නැචරල් ෆේස් පැක්ස් කියන්නේ? ඇත්තටම ගෙදරදීම හොයා ගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් මුහුණට කරන ආලේපයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් ඩොක්ටර් කෙනෙක් විදිහට මේ එක එක අමුද්‍රව්‍ය වල තියෙන සයන්ටිෆික් බෙනිෆිට්ස් මම අද ඔයාලට කියලා දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ද්‍රව්‍ය කීපයක් මිශ්‍ර කරලා ඔයාලට කැමති ෆේස් පැක් එකක් හදාගෙන ආලේප කරන්න. ඉතින් ඔයාලා දන්නවා වෙළඳ පොලේ ගොඩාක් වර්ගවල ෆේස් පැක්ස් තියෙනවා. ඉතින් ඒවා ගන්න නමුත් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් ෆේස් පැක්ස් හරිම ලේසි. ගෙදර තියෙන අමුද්‍රව්‍ය තමයි ඔයාලා මේකට පාවිච්චි කරන්නේ. ඒ වගේම ඒකට වැඩි වියදමක් යන්නේත් නැහැ. ඒ වගේම මුහුණට අපේ සමට වෙන හානියක් ගොඩක් අඩුයි. මොකද මේවා ස්වභාවික අමුද්‍රව්‍ය නිසා. ඒ වගේම තමයි මේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරද්දී ඔයාලා මතක තියාගන්න ඕනේ සමහර අයට ඒවා ඇලර්ජි වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ඇලර්ජි වෙන්න කලින් එහෙම ඇලර්ජි වෙනවා කියලා හිතනවා නම් ඇත්තටම අපි හදාගන්න ෆේස් පැක් එකකින් කොටසක් පැච් ටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හදාගන්න ෆේස් පැක් එක මේ කන පිටිපස්සේ නැත්තම් පේන්නේ නැති තැනක ගාලා විනාඩි 10ක් 15ක් විතර වගේ ඉන්න පුළුවන්. එතකොට සම රතු වෙන්නේ නැත්නම් කසන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ අමුද්‍රව්‍ය වලින් ඔයාලට ඇලර්ජි එකක් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම පැච් ටෙස්ට් එකක් කරලා බලලා ඔයාගේ ෆේස් පැක් එක ගන්නවා නම් තමයි සුදුසු. ඉතින් අද ඩොක්ටර් කෙනෙක් විදිහට මම විශේෂයෙන් මේ අමුද්‍රව්‍ය වලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන කතා කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේවා යොදාගෙන කැමති පැක් එකක් හදාගෙන ආලේප කරන්න. ඇත්තටම ෆේස් පැක් එකක් පාවිච්චි කරන්න කලින් ඔයාලට මුහුණ ස්ටීම් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් වාෂ්ප අල්ලන්න පුළුවන් නම් අපේ සමේ සිදුරු ඇරෙනවා. ඒ වගේම තමයි සම අනිවාර්යෙන්ම පිරිසිදු කරගත්තට පස්සේ තමයි මේ ෆේස් පැක්ස් ආලේප කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑම දෙයක් ඕනෑමට වඩා කරන්න හොඳ නෑ. සතියකට වරක් හෝ දෙවරක් වගේ මේ පැක් එකක් ආලේප කරනවා නම් හොඳයි. ඒ වගේම තමයි විනාඩි 20කට වඩා මුහුණේ මේ පැක් එක තියන්න යන්නත් එපා. මෙහෙම ආලේප කරාට පස්සේ විනාඩි 20ක් ඉඳලා මම නම් කරන්නේ භාවනාවක් කරගන්නවා. ඒ කියන්නේ මෙඩිටේෂන් එකක් කරනවා. මාව එතකොට රිලැක්ස් වෙනවා මේ පැක් එක දාගෙන ඉඳලා කොහොම හරි විනාඩි 20කට පස්සේ මං ලා රස්නේ වතුරෙන් මුහුණ හොදලා ඊට පස්සේ මොයිස්චරයිස් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මං එළියට යනවා නම් අනිවාර්යෙන්ම මං සන්ස්ක්‍රීන් එකක් ගාලා තමයි යන්නේ මොන පැක් එක පාවිච්චි කරන්නේ. ඉතින් එහෙනම් බලමු අපි මේ අමුද්‍රව්‍ය වලින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. මේ තියෙන්නේ කඩල පිටි. ඇත්තටම කඩල පිටි වලින් අපේ ස්වභාවික කුහර විවෘත කිරීමක් සිද්ධ වෙනවා. එතකොට අපේ සම ක්ලියර් වෙනවා, පිග්මන්ටේෂන් එක අඩු කරනවා. ඒකට මීපැණි ටිකක් දාගන්න පුළුවන් නම් ඇත්තටම මීපැණි කියන්නේ නැචරල් හියුමෙක්ටන්ට් එකක්. ඒ කියන්නේ ස්වභාවිකව අපේ සම හොඳින් හයිඩ්‍රේට් කරනවා. ඒ කියන්නේ සජලනය කරනවා. හොඳට මොයිස්චරයිස් කරනවා. එතකොට සම ඇත්තටම බ්‍රයිටන් වෙනවා, ග්ලෝ වෙනවා. හොඳට හයිඩ්‍රේට් වෙලා තියෙනකොට හොඳට පිරුණු පෙනුමක් අපේ සමට ලැබෙනවා. ඒ කියන්නේ ඩල්නස් එක අඩුවීමක් ලැබෙනවා. ඒ වගේම තමයි කිරි එහෙම නැත්නම් යෝගට් ඒ වගේ දේවල් වලිනුත් අපේ සම නැචරල් එක්ස්ෆෝලියන්ට් එකක් වෙනවා. ඒ කියන්නේ ඒක කිරි වල එහෙම නැත්නම් යෝගට් වල තියෙනවා ලැක්ටික් ඇසිඩ්. මේ ලැක්ටික් ඇසිඩ් වලින් පුළුවන් මැරුණු සෛල උඩු ස්තරයේ තියෙන මැරුණු සෛල ඉවත් කරලා යට තියෙන නිරෝගී සම මතු කරගන්න. එතකොටත් සම එක්ස්ෆෝලියේට් වෙලා හොඳ බ්‍රයිට් පෙනුමක්, ක්ලියර් පෙනුමක් ලැබෙන ගමන්ම පිග්මන්ටේෂන් එකත් අඩු කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට කහ කුඩු ටිකක් එකතු කරන්න. හැබැයි මතක තියාගන්න කහ කුඩු එකතු කරද්දී හරිය චුට්ටක් තමයි එකතු කරන්න ඕනේ. මොකද ඕනෑමට වඩා කහ කුඩු වැඩි වුණොත් සම ගොඩාක් කහ පාට වෙන්න පුළුවන්. ඒක తాවකාලිකයි. ඒ වුණාට ගොඩක් කහ පාට වුණොත් කැතයිනේ නේද? අපි එළියට යද්දී ඒ හින්දා පොඩ්ඩක් කහ කුඩු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකට අපි ලෙමන් ජූස් ටිකක් බින්දු 2-3ක් දමා ගත්තොත් ඇත්තටම ලෙමන් ජූස් වල තියෙන විටමින් C ඉතින් බින්දු 2-3ක් තමයි පාවිච්චි කරන්නේ. මොකද ගොඩක් ඇසිඩ් ගතිය වැඩි වුණොත් අපේ
පිච්චෙන්න පුළුවන්, සම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් බිංදු 2-3ක් අපේ ආලේපනයට දැම්මොත් ඒ විටමින් C වලින් අපේ සම හොඳට බ්‍රයිට් වෙනවා. මේ තමයි කෝපි කුඩු. මම කැමති දෙයක් මේ කෝපි කුඩු වලින් අපේ සමේ තියෙන පෆිනස් එක සමහර වෙලාවට අපේ ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඉතින් පෆිනස් අඩු කරගන්න වගේම පිග්මන්ටේෂන් අඩු කරගන්න, ඒ වගේම රුධිර සංසරණය සමට ලැබෙන වැඩි කරගන්නත් මේ කෝපි කුඩු පැක් එකකට පුළුවන්. ඉතින් ඒකටත් අපිට පුළුවන් කිරි ටිකක්, මී පැණි ටිකක් වගේ දෙයක් මිශ්‍ර කරලා ආලේප කරලා විනාඩි 20ක් වගේ ඉඳලා හොදලා යවන්න. ඔයාලට ඇත්තටම තේරෙයි සම ගොඩක් බ්‍රයිට් වෙනවා කියලා. ඉතින් මේ තමයි සුදු හඳුන් කුඩු. ඉතින් සමහර අය සම පැහැපත් කරගන්න ගොඩක් කැමතිනේ. ඉතින් සුදු හඳුන් කුඩු වලට අපේ සම පැහැපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පිග්මන්ටේෂන් අඩු කරලා පිම්පල්ස් අඩු කරන්නත් පුළුවන් කියලා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා අපේ පැක් එකකට අපි මී පැණි පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපේ සම හයිඩ්‍රේට් කරනවා වගේම ඒකේ තියෙන ඇන්ටි ඉන්ෆ්ලමේටරි එහෙම නැත්නම් ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටිස්. එතකොට අපේ සමේ පිම්පල්ස් එන එක අඩු වෙනවා. ඒ වගේම තමයි ඉන්ෆ්ලමේෂන් එකක් වගේ තියෙනවා නම්, ඒ කියන්නේ අසාධනයක්, අසාත්මිකතාවයක් තියෙනවා නම් ඒව අඩු කරගන්නත් මේ මී පැණි ටිකක් එකතු කිරීමෙන් පුළුවන් වෙනවා. මේ තමයි තක්කලි. තක්කලි වල විටමින් C බහුලව තියෙනවා. ඉතින් තක්කලි ටිකක් පොඩ්ඩක් තලපයක් වගේ හූරලා අරගෙන ඒකට කිරි ටිකක්, මී පැණි ටිකක් වගේ දාලා හැමේ ගෑවොත් හොඳට සම බ්‍රයිට් කරගන්න පුළුවන්. මොකද තක්කලි වල තියෙන විටමින් C අපේ සමට පුරාගෙන හොඳට ග්ලෝ එකක් ලබා දෙනවා. මේ තමයි ඇවකාඩෝ. ඒ කියන්නේ අලිගැට පියර. මේ අලිගැට පියර මදේ කෑවට පස්සේ මේ ලෙල්ලේ තියෙන කොළ පාට ඇතුළත ලෙල්ලේ තියෙන කොළ පාට කොටස පූරලා අරගෙන ඒකට කිරි ටිකක්, මී පැණි ටිකක් දාලා මුහුණේ ආලේප කරන්න පුළුවන්. ඇත්තටම ඇවකාඩෝ වල විටමින් E, විටමින් C, ඇන්ටිऑක්සිඩන්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් අපේ සම හොඳට පෝෂණය කරන්නත් මේ ඇවකාඩෝ මාස්ක් එකකට හොඳට පුළුවන්. ඉතින් try කරලා බලන්න. ඇවකාඩෝ වල ඇතුළත මදය, කොළ පාට මදය අරගෙන පුරලා අරගෙන ඒකට කිරි ටිකක්, මී පැණි ටිකක්, දෙහි යුෂ, ලෙමන් යුෂ ටිකක් දාලා ඔයාගේ පැක් එක හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇලෝවේරා, ඒ කියන්නේ කුමාරිකා. මේකත් මම ගොඩාක් ආස දෙයක්. මොකද හැම හොඳට සජලනය කරන්න කුමාරිකා වලට පුළුවන්. ඒ වගේම ඔයාගේ සමේ තියෙන පොඩි ස්කාර්ස් අඩු කරන්න කුමාරිකා වලට පුළුවන්. සම ඩැමේජ් වෙලා තියෙනවා නම්, ඒ වගේම සන්බර්න් වෙලා තියෙනවා නම් කුමාරිකා වලට හැකියාවක් තියෙනවා සම හීල් කරන්න. සමේ ඩැමේජස් අඩු කරන්න කුමාරිකා වලට පුළුවන්. ඉතින් මේ ස්වභාවික පැක්ස් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන තමයි මම ඔයාලත් එක්ක කතා කරේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉමේජිනේෂන් එක පාවිච්චි කරලා මේ ද්‍රව්‍ය කීපයක් එකකට එකක් එකතු කරලා ඕනෑමට වඩා කරන්න යන්න එපා. මේ මොකද කොෆි කුඩු උනත් සමේ ඕනෑමට වඩා ගාලා රබ් කරන්න ගියොත් සම ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා ගාලා මතු පිට ආලේපයක් විදිහට ඇස් වටේ ගන්න එපා. ඇස් යට ගන්න පුළුවන්. මුහුණේ බෙල්ලේ ආලේප කරලා විනාඩි 20ක් ඉඳලා ලාරස්නේ වතුරෙන් හොදලා යවලා පැක් ඩ්‍රයි කරලා, ඒ කියන්නේ මෙහෙම තට්ටු කරලා තුවායකින් ඩ්‍රයි කරලා අයිස් කැටයකින් මූණ අතුල්ලන්න පුළුවන්. අයිස් කැටයක් රෙදි කෑල්ලක ඔතලා මෙහෙම එතකොට කුහර වැහෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එළියට යනවා නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද මම කතා කරපු දේවල් ඔයාලට වැදගත් ඇති කියලා. ඉතින් ඒ වගේම පැච් ටෙස්ට් එකක් කරන්න අමතක කරන්න එපා. ඔයාලා සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් විතර ඇලර්ජි වෙනවා නම්, එහෙම නැත්නම් ඇත්තටම මේ ස්වභාවික දෙයකින් හදන පැක්ස් ඇත්තටම ගොඩක් හොඳයි. අපේ සම ග්ලෝ කරගන්න පුළුවන්. ඇන්ටි ඒජින් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒ වගේම වියදමක් යන්නේත් නැහැ. ගෙදර තියෙන අමුද්‍රව්‍යමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඉතින් පැච් ටෙස්ට් එකක් කරලා බලලා පරිස්සමින් මේ දේවල් කරන්න ඕනේ. සතියකට වරක් හෝ දෙවරක් විනාඩි 20කට වඩා ආලේප කරන්න යන්නත් එපා. ඉතින් මම හිතනවා මේක ප්‍රයෝජනවත් ඇති කියලා. එහෙනම් මගේ YouTube channel එක Serene Radiance and Mindfulness කියන YouTube channel එක subscribe කරලා notification button එකත් press කරන්න. එතකොට
තවදුරටත් මේ වගේ වීඩියෝස් වලින් ඔයාලට මාව හම්බ වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහිල්ලා එන්න.